ඕක අපිවත් පෙරලගෙන ඇවිල්ලා අලවන තරම් වැදගත් දෙයක්ද මාදව? නැතුව කොච්චර වැදගත්ද කියලා වාටම බලා ගන්න පුළුවන්. මොකද්ද මේ? ඔය තමයි අපේ ගම පෝසත් ලස්සන ගමක් කරන විදිහ. ඉතින් අපිට එන්න කියන්නේ නැද්ද? කියනවා. මේ ආරාධනාව තමයි. ප්‍රජා සංවර්ධන සභාවට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඒකට ඔයාගේ වයසේ 60 කාර, දඟ කාර, විසේ කාර, කොල්ල කෙල්ල 5 දෙනෙක්ම ගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඔය සභාවට තෝරගන්න 25 දෙනාගෙන් අනිවාර්යෙන් 5 දෙනෙක් ගෑනු උදවිය වෙන්නත් ඕන. ඇත්තමද? එහෙනම් ඉතින් අපිට chance දෙකක්ම තියෙනවා. මම නම් අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එකක් දානවා. මචං මේ පොඩ්ඩක් මේ බලවංගවා. මොකද්ද මම මේ ළඟකදී නම් උඹගෙන් තියෙන වාදී? අර කියපන්කෝ. නෑ ඕන්නේ කියපන්. මේ උපේක්ෂා සභාවට එයි නේ බා. අපි මෝඩේ යෝජනා තාඩින්ගෙන් බයික් එකකින් වැටලා සභා සම්මත වෙනවා එතනම. මම වෙන්නේ නෑ කියලා මං දන්නවනේ සහෝ. අපි දෙන්න වැටුණත් උඹේ ආදරණීය බයික් එකට වැටෙන්න දෙන්නේ නෑ කියලා මං දන්නවා. මොනවා වුණත් ඔබ සමිත අංකල්ට පින් දීපන්. ඒ මොකද? මේ දැල්නින් අලවන වැටි උඹටම බාර දුන්නා. සභාපතිතුමා ඔන්න අපි ඔයාලගේ ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම්තුමී පත් කරා. දැන් ඉතින් ඉදිරියට වැඩ කරගෙන යන්නයි තියෙන්නේ. ලේකම් විතරක්ද සර්? මෙතන ප්‍රජා සංවර්ධන සභාවේ කාර්ක සභාවේ ඔක්කොම ඉන්නවනේ. අපේ ග්‍රාම නිලධාරි මහත්මයා ඉන්නවා. සමුද්‍ර නිලධාරිතුමී ඉන්නවා. එතකොට අපේ කුපනිස මහත්මයාත් ඉන්නවා. මේ සේරම එකතු වෙච්චාම කාර්ක සභාව මෙතන ඉන්නවා. සර්ට බොහොම ස්තුතියි. දැන් මට මගේ වසම ගැන බය වෙන්න දෙයක් නැහැ. ප්‍රජා සංවර්ධන සභාවේ කාරක සභාව විදියට ඔයාලා දැනටවත් දන්නවා. අපි මේ ග්‍රාම නිලධාරි මහත්මයා කියපු විදියට ප්‍රජාශක්ති ජාතික වැඩසටහන ගමේදී මෙහෙවන්නේ ප්‍රජා සංවර්ධන සභාව කියලා. මේ නෝල්ලා මහත්තයලා මොකද්ද මේ අපට හොරෙන් හදන්න එන සභාව? සර් කට්ටියටම දැනගන්නත් එක්ක අපි මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙමුද? ප්‍රජා සංවර්ධන සභාව කියන්නේ ප්‍රජාශක්ති වැඩසටහන ගම තුල ක්‍රියාත්මක කරන කණ්ඩායම. ගම පොහොසත් ගමක් කරන්න වැඩ කරන කණ්ඩායමේ නායකයෝ. එතකොට මේ ඉන්නේ කාරක සභාව. දැන් එතකොට සර්ලා ගම සංවර්ධනය කරන්න යන්නේ අපිව පැත්තකට දාලාද? අපෝ නෑ. මාලිංග මහත්තයලා වගේ ව්‍යාපාරිකෝ මේකේ ඉන්න ඕනේ. මෙහෙමයි. ප්‍රජා සංවර්ධන සභාව ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් CDC එක කාරක සභාවට අමතරව තව කණ්ඩායම් දෙකක් ඉන්නවා. වසමේ තියෙන හැම ගමක්ම නියෝජන විදියට. හැම ආගමික කණ්ඩායමක්ම නියෝජන විදියට. ඒ වගේම තමයි හැම ජාතියක්ම නියෝජන විදියට දුප්පත් මිනිහාගේ ඉඳලා පොහොසත් මිනිහා දක්වා හැම කෙනෙක්ම ඇතුළු වෙන විදියට මේ කමිටුවට 15 දෙනෙක් පත් කරලා තියෙනවා. නියමයිනේ. එහෙනම් මගේ නමත් ඒකේ උඩින්ම ලියා ගන්න සර්. මානින්ද මහත්තයා ගම මගේ වසමේ වුණාට පදිංචිය ටවුමේනේ. ජේමිස් මුදලාරිගේ දුව බැඳලා ටවුමේ බින්න බැස්සනේ. ඔච්චර ලොකු දයවැද්ද දුන්නාම බින්න නොබෑ ඉන්න කවුද මහත්තයා? මටත් ආණ්ඩුවේ රස්සාවත් තිබ්බනම් මාත් ඔබතුමා වගේ කරකාර බාන්දගෙන එනවනේ. හරි. ඒ ගැන කලබල වෙන්න එපා. CDC එකට තවත් කණ්ඩායමක් පත් කරගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ උපාය මාර්ගික කණ්ඩායම කියලා. අපිට මේ සභාවට තවත් 5 දෙනෙක් පත් කරගන්න පුළුවන්. ඒ කණ්ඩායම විදිහට සයිට් එකේ වැඩ කරන සුමනසිරි මහත්තයා වගේ ඉංජිනේරුවරු. එතකොට ගාමන්ට් එකේ මැනේජර් වගේ පෞද්ගලික අංශය. මාලින්ද මහත්තයා වගේ ව්‍යාපාරිකයෝ. එතකොට අපේ ඒஓ මහත්තයා වගේ රජයේ සේවකයෝ.
එතකොට විශ්‍රාමිකයෝ. ඒ විතරක් නෙවෙයි විදේශ රැකියාවල නියුක්ත අය පවා මේ උපාය මාර්ගික කණ්ඩායම් සම්බන්ධ කරගන්න පුළුවන්. නියමයිනේ සර්. ඒත් මං එකට ගියපුවම අපේ නෝන තරහ වෙයිද දන්නේ නැහැ සර්. මොකද එයාගේ ගමේ සභාවට නොගිහින් මගේ ගමට ගියා කියලා. සමහර විට දෑවැද්දා රිටර්න් කරගනිත් දන්නේ එහෙම වෙන එකක් නැහැ. මාලින්ද මහත්තයා කැමති නම් ඒ වසම් දෙකේම උපාය මාර්ගික කමිටුවට මාලින්ද මහත්තයාට සම්බන්ධ වෙන්න පුළුවන්. නියමයි. මම බොහොම කැමැත්තෙන් මේ දෙකෙම වැඩ කරන්නම් සර්. බොහොම ස්තුතියි සර්ගේ අදහසට. අපි එහෙනම් මාලින්ද මහත්තයාගේ නම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට යෝජනා කරන්නම් සර්. ප්‍රජානියෝජිත කණ්ඩායමටත් එහෙමපත් වෙන්න පුළුවන්ද සර්? එහෙම බෑ. ප්‍රජානියෝජිත කණ්ඩායමටපත් වෙන්න පුළුවන්නේ ඒ වසම තුල ස්ථීර පදිංචි කට්ටියට විතරයි. එහෙනම් ඔයාලා දිගටම සාකච්ඡාව කරගෙන යන්න. මාලින්ද මහත්තයත් එක්ක මට පොඩි සාකච්ඡාවක් තියෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අපි ඉක්මනින්ම අපේ CDC එක පත් කරගන්න ඕනේ. ප්‍රජා සංගঠন සභාව ගැන ඔය කියන්නේ පත් කරගමු. හැබැයි ඊට කලින් හැමෝම මං ගානේ හොඳ ප්ලේන්ටියක් බිල් වෙනවා. මේ ඒක නෙවෙයි මාලිකා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චක්‍රලේඛේ තිබුණා දීවර නිලධාරියත් කාරක සභාවේ සමාජිකයෙක් කියලා. ඒ දීවර ප්‍රදේශවල සමහර ග්‍රාම නිලධාරී කොට්ටාශ තියෙනවා කුපනිස නැති ඒවා. ඔය මූදයිනේ වගේ. අන්න එහෙම තැන්වල තමයි ඔය දීවර නිලධාරී කාරක සභාවට පත් වෙන්නේ. මේ මාලිකා ඔයව පත් කරලා තියෙන ප්‍රජාසවි බල ගැනීමේ නිලධාරී විදිහට නේද? මේ අපේ කොට්ටාසයට. දැන් ඉතින් මාලිකත් අයිති එලකනන්දරාව ගාම නිලධාරී කොට්ටාසයට. ඒ විතරක් නෙවෙයි අපේ ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම් මාලිකාන් වුණා. ඒකෙන් දෙන කොන්ත්‍රාත් ගැන තීරණ ගන්නෙත් මාලිකාවෙත් එතකොට. ඒක නෙවෙයි. අපේ ප්‍රජා සංගঠন සභාවට සම්බන්ධ වෙලා වැඩ කරන්න විඩ්ඩෆ් නෝනත් කැමතියි කිව්වා. ඇයි බැරි? අපිත් කැමති ඒකට. හැම ශේෂ්ත්‍ර නිලධාරියෙකුටම පුළුවන් ප්‍රජා සංවර්ධන සභාවට සහභාගී වෙන්න. දැන් යාළගේ ගම්වල ව්‍යාපෘති වුණත් ප්‍රජා සංවර්ධන සභාවට එකතු කරන්න පුළුවන්. කොහොමත් ඉතින් ව්‍යාපෘති හඳුනා ගන්නකොටම අනිවාර්යයෙන්ම අපි යාළට එන්න කියනවා. අපේ වැඩ සෑහෙන පහසු කරගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්. මෙච්චර කාලෙ අපි කරලා තියෙන්නේ පන්විලිලුමන්ට ඉනිමන් දෙක බඳිනවා වගේ වැඩනේ. ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය චක්‍රලේඛයේ තියෙන්නේ මේ පුළුවන් තරම් විනිවිද පේන විදියට. ඒ කියන්නේ ඔය ගමේ හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් විදියට CTC එක පත් කරගන්න කියලා. මම යවන සමාජයේ මාධ්‍ය කණ්ඩායමට කියන්නම් දැන්වීමක් හදලා අලවන්න. ඒක හොඳයි. මට පුළුවන් එතකොට අපේ ගමේ අය ඉන්න WhatsApp group එකට message එක දාන්න. දැනටමත් ගමේ අය බහුතරයක් මේ group එකේ ඉන්නවා. හැබැයි අර කන්දරට වෙන්න ඉන්න වත්ත වැඩ කරන අයගෙන් කෙනෙක් ගන්නවා නම් අපිට ගිහිල්ලාම කතා කරන්න වෙයි සභාපතිතුමා. අපේ උපාය මාර්ගික කණ්ඩායමට මාලින්ද මහත්තයාත් එනවා කියලා කිව්වනේ. අපි තව 4 දෙනෙක් පත් කරගන්න ඕනේ. 15 වෙනි සෙනසුරාදා වෙනකොට අපේ පළවෙනි සභා රැස්වීම පවත්වන්න ඕන. එදා වෙනකොට මේ වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරන්න ඕන. මෙහෙමයි. 15 වෙනි දින තව සති 3ක් විතර තියෙනවානේ. මේ සතිය බැලන්න අපිට සති 3ක් දාගමු. ඔව් හැබැයි කොන්ත්‍රාත් වල ටික පටන් ගන්නත් පරක් වෙනවනේ. පරක් වුණාට කමක් නැහැ. පුංචි හරි අඩුපාඩුවක් නැතුව අපි වැඩේ හොඳටම කරන්න ඕන. අපි ආයෙමත් ඉක්මනින්ම රැස් වෙලා ආයතම් කරපු අයගෙන් ප්‍රජානිත කණ්ඩායම තෝරගමු. මෙතන වෙන හැම දෙයක්ම හරියට බලන්න වෙනවා. මං හිතන්නේ පොදු ස්ථානයක් ගන්න එක තමයි වඩා සුදුසු. ඉතින් අපිට ප්‍රජාශාලාවක් නැහැනේ. එහෙනම් අපි ඉස්කෝලේ ගමු. අපිට පුළුවන් නේ ඉස්කෝලේ ගන්න. අපි විදුහල්පතිතුමාගෙන් අවසර ගමු. ඒක හොඳයි. අපි විදුහල්පතිතුමාවත් අපේ උපාය මාර්ගික කණ්ඩායමට ගනිමු. ඒක මරු අදහස. මොකද දන්නවද? එක ගලෙන් කුල්ලෝ දෙන්නයි.
ඔන්න විදුහල්පතිතුමා යන ගමන සුබම සුබයි. මොකද ඉස්සරහට හම්බුනේ අපිනේ. අර කතාවටක් කියනවානේ බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි කියලා. ආධාරපත්‍යයක්වත්ද පින්කමකට සම්බන්ධමක්වත් නෙවෙයි නේද සමිත මහත්තයා? නෑ විදුහල්පතිතුමා ඒ වගේ එකක් ඇහුවේ. නෑ ඉතින් අතිශෝක්තියෙන් වර්ණනා කර මං එහෙම එකක් දෝ කියලා හිතුවා. තාත්ති මේ කට්ටියව ගෙදර එක්කකට යමු නේද? ඕන නෑදු. අපි මේ තව ගමන් කීපයක් යන ගමන් ආවේ. ඇත්තටම අපි ආවේ අපේ උපාය මාර්ගික කණ්ඩායමේ සමාජිකයෙක් එන්න කියලා විදුහල්පතිතුමාට ආරාධනා කරන්නයි. අපේ CDC රැස්වීමට ඉස්කෝලේ මේන් හෝල් එක දෙන්න කියලා ඉල්ලන්නයි මේ වැඩ දෙකටම. මොකද්ද අපි ඒක? ඇත්තටම ගමේ දිනුනට මේ වගේ වැඩසටහනක් හදපු එකට ගැන මට ගොඩාක් සන්තෝෂයි. ඒකට මම ආරාධනා කරපු එකට ස්තුතියි. මමත් වැඩේට උදව් කරන්න. හැබැයි මං වෙනුවට පෙන්ෂන් ගිය විදුහල්පතිතුමා ගත්තා නම් හොඳයි කියලා හිතනවා. මොකද එයාට පූර්ණ කාලිනවට මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන් නේ. මම ශාලාව දෙන්න. අනේ බොහොම ස්තුතියි විදුහල්පතිතුමා. හැබැයි ඉතින් මට ප්‍රශ්නයකට තියෙන්නේ අපි වගේ තලතුණාය මේ වගේ දේවල් වලට හොයාගන්න පුළුවන්. හැබැයි 18ත් 30ත් අතරේ තරුණාය කොහොමද හොයාගන්නේ? එක්කෙනෙක් නම් දැන්ටමත් අයදුම් කරලා තියෙන්නේ. ඔය විදුහල්පතිතුමා ළඟම ඉන්න කෙනා. ඇයි මං විතරක්? මාදවයි අත ඉන්නව නේද සමිත මාමේ? නෑ තව ගොඩක් කට්ටිය ඉන්නවා තාත්ති. මහන්සිත් හැදිනේ. තේ හදනකම් කට්ටිය හැලප එකක් අහ. දැන් ඔක්කොම හරි නේද? කොබන්. මේ තියෙන චක්‍රයකට ගහපු ටීකාව වගේ. කාන්තා නියෝජනේ පහක් හරි නේද? හරි කිව්වට ඉතින් 5 දෙනාගෙන් දෙන්නෙක් මෙතන ඉන්න සුපුරුදු කාන්තාවනේ. ඒකට කමක් නැහැ. CDC එක ඇතුලේ කාන්තාවන්ගේ නියෝජනයක් තමයි තියෙන්න ඕන. ඔව් ඒක හරි. තරුණ නියෝජිතයෝ 5 දෙනෙකුත් ඉන්නවනේ. කාන්තා නියෝජනයට ඔයාලා එකතු වෙනවා නම් තරුණ නියෝජනයට මාත් එකතු වෙන්න ඕන. 5යි මායි 6යි. මොනවා වුණත් හැම සමාජිකයන්ම ගැටලු ප්‍රශ්න වලට විසඳුම් විදියට සුදුසුම ව්‍යාපෘති හඳුනා ගන්න, සැලසුම් කරන්න, ඒ වගේම උපදෙස් ගන්න හැකියාව තියෙන ප්‍රවීණයෝ පිරිසක් ඉන්නේ ගැන නම් මට බොහොම සතුටුයි. අපේ දර්ශන කතිකාචාර්යතුමාව මේ වැඩේට සම්බන්ධ කරගන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. දර්ශන සර්ට ආර්ථික විද්‍යාව ගැන පුදුම දැනුමක් තියෙන්නේ. මාලින්ද මහත්තයත් මේ ගමේම ඉපදිලා තමන්ගේ මහන්සියෙන් දිනු වෙච්ච කෙනෙක්. වැඩේ කියන්නේ මේ හැමෝටම තමන්ගේ ගම වෙනුවෙන් සේවයක් කරන්න තමයි උමනාව තියෙන්නේ. හරි. අපි ප්‍රජා නියෝජිත කණ්ඩායම ගමු. ගම්මාන 5යිනේ. ගම්මාන 5න් 5 දෙනයි. එතකොට මුස්ලිම් නියෝජනයේට නසීර් මල්ලි ඉන්නවා. එහෙනම් ඔයාලා නසීර් මල්ලි එක්කම වැඩේ කරගෙන යන්න. ඔයා ගැන නොදැන කිව්වා නෙවෙයිනේ රකන් මහත්තයා. ප්‍රජාවෙන්ම එක්කෙනෙක් ඉන්නවනේ. මේ ශංගුංගර් මහත්තයාත් ඉන්නවා. ඒ කියන්නේ සමස්තීම නියෝජනයේ තියෙනවා. එහෙනම් හැමදේම හරියට තියෙනවා. මේ අපි අදවත් මේක අස්සම් කරලා යමුද? මං අතේමකින් අනුමැතිය අරන් එන්න. හැමෝම එකඟයි නම් අපි මේක අසං කරනවා. මොකද මේක අපි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියට යවන්න ඕනේ. හරි එහෙනම් අස්සම් කරනකම් හැලපටි කන්න මම තේ අරන්. මමත් යන්නේ CDC එකට. යමු මාත් එක්ක. අපි 3 දෙනෙක් ඉන්නවනේ මාලින්ද මහත්තයා. කමක් නැහැ. ඉදුරක් නැහනේ යමු. මොකක්ද දෙනපයි? ඉතින් ඔයාලා ගෙදරට ගියාම ඔයාලගේ අම්මා කිව්වා ඔයා දැන් මේ ගියා කියලා. අපි දෙන්න අතින් බයික් එක ඔයාලා ගෙදර දාලා පයින් ආවා. අපි වරක්කුද දන්නේ. මොකද හෝල් එක හදන්නද? නෑ නෑ. මුඩ මේ උපේක්ෂලගෙන් පුටුවක් අල්ලගන්න.
අපි අද රැස්වීම මොකක්ද කියලාද දන්නේ? මේක ඉතින් CDC රැස්වීමක් නේ. අපි අද ගන්නේ ප්ලෑනින්. ඒ කියන්නේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම රැස්වීම. ඒ කියන්නේ ටිකිටි රැසීම් වලට ගොඩක් තියෙනවා. ඔව් කීපයක් තියෙනවා. අපි මේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කරන්නයි ඒව ගැන අදහස් අරගෙන පෝෂණය කරන්නයි ප්ලෑනින් එහෙම නැත්නම් රිවිව් මීටින්ග්ස් ගන්නවා. ඊළඟට අපිට පුළුවන් අපේ සංවර්ධන වැඩසටහන් ගැන සැලසුම් ගැන ගන්න තීරණ ප්‍රජාව දැනුවත් කරන්න අවශ්‍ය නම් ප්‍රජා දැනුවත් කිරීමේ රැස්වීම පවත්වන්න. ඒකදී අපි කරන්නේ ඔය CDC එකේ තීරණ ගැන කියන එක තමයි. ඊළඟට අපිට පුළුවන් අපේ සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡා කරන්න ප්‍රාදේශීය ලේකම්තුමා එක්ක හරි නැත්නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනි එතුමා එක්ක හරි නැත්නම් වෙන නිලධාරියෙක් එක්ක හරි අපිට අවශ්‍ය නම් ඒ ගැන සාකච්ඡා කරන්න අපිට පුළුවන් යාළුවගෙන් ඔෆිෂියල් මීටින් එකක් තියලා. ඊටත් අමතරව දැන් ඔය ගමේ ඉන්නවනේ තරුණ. එතකොට කාන්තා, ව්‍යවසායක, ක්‍රීඩා මේ වගේ විශේෂ කණ්ඩායම් අනිත් විශේෂ කණ්ඩායම් වල මේ අදහස් ඒ වගේම යාළුවගේ ප්‍රශ්න ඒව ගන්න යාළුවත් එක්ක සාකච්ඡා පවත්වන්න පුළුවන්. ඔය මොන සාකච්ඡාව මොන විදිහට පැවැත්වුවොත් අපි හැමදේම කරන්නේ ඒකේ අරමුණ තමයි අපේ මේ සංවර්ධන සැලසුම් සාර්ථක කරගන්න. මේ මට තව ටිකකින් අමතක වෙනවා. මේ අපේ කතිකාචාර්යතුමා එන්නේ ඔන්ලයින්. මේ ඒක සැලසුම් කරන්නේ කවුද? අපි කරනවා මාමේ. කවුද අපි කිව්වේ? මේ මමයි මාදවයි මේ තව සඳුනුයි ශශිකයි දෙන්නත් ඉන්නවා. සභාව නිසා දුරින් හිටපු අයත් ගොඩක් ලං වෙනවා නේද සභාපතිතුමා? ඔව් දුර නෙවෙයි. රට හිටියත් හැමෝටම මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය ළමයි ඔය වැඩේ බලන්න. සමිත මහත්තයා. මට පොඩි ගැටලුවක් තියෙනවා. පැහැදිලි කරගන්න යමක් තියෙනවා. මේකේ නැති දෙන්නේ CDC එකට ඉන්නේ කොහොමද කියලා මට කියන්න. මෙහෙමනේ ග්‍රාමසේවක මහත්තයෝ. ගමේ ඕනම කෙනෙකුට පුළුවන් යෝජනාවක් CDC එකට ඉදිරිපත් කරන්න. හැබැයි ඒක සංවර්ධන යෝජනාවක් වෙන්න ඕන. එහෙම අයට පුළුවන් කලින් ඒ පිළිබඳව දැනුවත් කරලා අනුමැතිය අරගෙන එන්න. ඒ කියන්නේ එයාලට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද? එයාලට සාකච්ඡාවේ කරුණු අහගෙන ඉන්න පුළුවන්. හැබැයි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ අපි අවස්ථාව දුන්නොත් විතරයි. අපි වැඩේ පටන් ගමු. එක්කෙනෙක් දෙන ප්‍රමාද නිසා වැඩේ කල් දාන්න බැහැ. හරි. අපි රැස්වීම පටන් ගමු. මිනිත්තු 5ක් පරක් වුණේ ඇත්තටම අපේ දෙන්නෙක් එන්න පරක් වෙච්ච නිසා අපි වැළුවා ඉතින් එයාලත් ඇවිල්ලා වැඩේ පටන් ගන්න. අපි උත්සාහ කරමු වෙලාවටම මේ වැඩේ කරන්න. මොකද මෙතෙන්ට සහභාගී වෙන්නේ ඉතාමත් වටිනා කාලයක් අප කරලා. ඒක නිසා ඒ සියලු දෙනාගේම අවස්ථාව සලසන්න අපි වෙලාවටම වැඩ කරන්න පටන් ගමු. ඉතින් මම අද රැස්වීමට ආපු සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අද මොකක් හරි හේතුවක් නිසාවෙන් මිනිත්තු 5ක් විතර ප්‍රමාද වෙලා ආපු අපේ ආදරණීය යෞවනයන් දෙදෙනා මම හිතනවා තව අවුරුදු 3ක් අපි මේ කාර්යය කරනවා ඉස්සරහට. ඒකෙදි මෙවැනි ප්‍රමාදයන් සිද්ධ කරන එකක් නැහැ කියලා. ඒක නිසා ඒ දෙදෙනා ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. අපිට සාකච්ඡා කරන සියලු දේම මතක තියාගන්න බැරි නිසා ඒ රෙකෝඩ් කරනවා වගේම අපේ ලේකම්තුමිය ඒක සටහන් කරගන්නවා. එතකොට අපිට පුළුවන් මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ඉදිරියට ගෙනියන්න සහ පොහොසත් රටක් හදන්න වගේම මේ රට නිර්මාණය කරන මූලික අඩිතාලම වෙන ගම පොහොසත් කිරීම අපේ වගකීමක් වෙනවා. ඒක කරන්න ඕන නිසා තමයි අපි මේ කට්ටිය කරලා තියෙන්නේ. අපි තමයි මේ ගමේ හිමිකරු. ගමේ ඇලදොල ගහකොළ දාන ගමේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි කොහොමද මේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්නේ? කිනිහිරේ උණුහුම හොඳටම දන්නේ එහි තැලෙන උදළුතල පිහිටන. ඒ වගේම තමයි ගමේ ජීවත් වෙන ඔබ තමයි මේ ගමේ සියල්ල දන්නේ. ගම සංවර්ධනය කරන්න ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න
සංවිධානය කරන්න, සැලසුම් සකස් කරන්න ඔබට ලැබෙන මහඟු අවස්ථාව තමයි මේ ප්‍රජා සංවර්ධන සභාව කියන්නේ. CDC කියන්නේ මේකට. හරි. අපි දැන් සංවර්ධන යෝජනා ප්‍රමුඛ කරන වැඩසටහන පටන් ගමු. මෙතන මේ අමුදෙන් ප්‍රබෝධන දෙයක් නැහැ. අපි දන්නවා අපේ සංවාදවල මොනවද කියලා මේ වෙන්නේ. ඔය පාරවල් වල යන්න කාලයක් ගත වෙනවා. අපි ඒවා ප්‍රමුඛ කරමුද? අපි මේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වැඩ කරන අපේ සුමන වීර අපේ හිටපු විදුහල්පතිතුමා, එතකොට අපේ කතිකාචාර්යතුමා, මාධව පුතා අපි කටි ඉන්න කමිටුවක් දැන්. අපි යාළුවට කියමු කවුරුදක්වා සබත්තුළු සභාවෙන් අවසරයි. ඔය කාමී කියන වචනේ තියෙනවා ඊ කියන තද්දිතේ. ඒකෙන් අදහස් කරන්නේ තියනවා, අන්තර්ගත වෙනවා කියන කතාව. තවත් බලන්න මනස ඊ. එතකොට ඒ කියන්නේ මනසට සම්බන්ධ කාරණා. ඒ කියන්නේ මනසට සම්බන්ධ කාරණා. තවත් අපි බලමු මේ පිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනියන්න මම හිතනවා එතකොට පරාර්ථකාමී කියන්නේ පරාර්ථය තියෙන කියන එක. මම හිතන්නේ අපේ ලේකම්තුමියට මොන හරි කියන්න තියෙනවා වගේ. මම කියන්න ගියේ පස්සදෑරු. ඒ කියන්නේ හිතමු දැන් අපේ ගමේ සංවර්ධනයට එහෙම නැත්නම් ගමේ ආර්ථික කටයුතු වලට ගමේ අයගේ දායකත්වය ලබා ගැනීමේ වැඩපිළිවෙල. ඉතින් උදාහරණයක් හැටියට කිව්වොත් අපේ ගමේ වැවෙන අන්නාසි වලින් ජෑම් හදනවා වගේ වැඩ. එතකොට ඒකෙන් රස්සාවල් 5-6ක්ම අලුතෙන් ඇති වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ ගමේ ආර්ථිකය වර්ධනය කරන්න. ලේකම්තුමිය මම මේ යෝජනා දෙක හොඳින් අධ්‍යයනය කළා. අතරම අපේ ගමේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් හොඳ යෝජනා දෙකක් තමයි මේ යෝජනා දෙක. අපි දැන් එතකොට මේ විදිහටම හිතන්න ඕනද? අපිට කැමති දේවල් කරන්න අපිට බැරිද? ඔය ආරට ඕන දේවල් කොහොමද? සමිතිවල කරන්නේ. ඒවා ගෙවල් වල කරගන්න. ආරම්භ කරගන්න. සමිත මහත්තයා සමාන. මහත්තයෝ අපි මේ පරක් වෙලා හිතාමතා නෙමෙයි. අපේ සම්පත් අයියට උදව්වක් කරන්න. ඉතින් මම දැක්කා අපි මේ එද්දි මේ පාරේ ඉන්නවා දැක්කා දරුවත් එක්ක මේ මෙතන අක්සයි වෙලා දරුවට. ඉතින් පාරේ මේ අපි වීල් එකේ ඉද්දි අත දැම්මා. ඉතින් අපිට නවත්තන්න වෙන්න බෑනේ මහත්තයෝ. හන්දර ගිහින් දාලා තමයි මේ රැස්වීමට ආවේ. ඉතින් මේ වගේම තමයි මහත්තයෝ ඒවත් මේ අපේ ගමේ යුතුයන්නේ. සමා වෙන්න මල්ලි. අපි කාගේ අතරින්වත් පොඩි වැරදි වෙන්න පුළුවන්. අපි ඉතින් ඒවා හදාගන්න බලමු. බෞද්ධ හැටියට අපි ලිච්ඡවීන්ගේ සප්ත ප්‍රහාණ ධර්ම දන්නවනේ. සමගිව රැස් වෙලා, සමගිව සාකච්ඡා කරලා, සමගිව විසිරෙන්න. අපිට ගම පෝසත් කරන්න නම් ඒකට සැලැස්මක් හදන්නම වෙනවා. අපි මහන්සි බලන්න නැතුව ඒක හදමු නේද? මෙහෙමයි. අපේ සංවර්ධන සැලසුම් ශේෂ්ත්‍ර 6කට බෙදෙනවා. සමාජ පරිසරය. එතකොට ආහාර සුරක්ෂිතතාවය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය, නිෂ්පාදන ආර්ථිකය. එතකොට සැලසුම් ජාල සහ ප්‍රවේශය. මෙන්න මේ කියන ඒවා. එතකොට අපි ඒවට අදාළ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කරනවා. අපි කොහොමද හදිසියෙම අඳුනගන්නේ? මෙහෙමයි. අපි ළඟ මූලික ලේඛන කිහිපයක් තියෙනවා. ඊට පස්සේ මේ ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගමේ සම්පත් අඳුරගෙන හදලා තියෙනවා සම්පත් පැතිකඩ. තව කලින් ග්‍රාම සංවර්ධන හදපු සැලැස්මක් තියෙනවා. ඊට අමතරව මේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු තියෙනවා. ආයේ සංවර්ධනය ගැන කරපු අධ්‍යයන වාර්තාවක් තියෙනවා. සභාපතිතුමා මම ළඟදී කියවපු වාර්තාවක තියෙනවා අපේ ගම සංවර්ධනය කරන්න ඕන නම් විශේෂයෙන්ම ආහාර සෞඛ්‍ය පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියලා. දැන් ඔය වාර්තාවල තියෙන හැම එකම ඇත්තද? මම නම් කියන්නේ අපි මුලින්ම පාරවල් ටික හදනවා. පාරවල් නම් හැමදාම හදනවා. තරුණයන්ට ප්‍රයෝජනවත් දෙයක් කරොත් මම හිතනවා හොඳයි. මම කියනවා අපේ ගමට වොලිබෝල් කෝට්ටයක් ඕන. අර කැඩිච්ච බෝක්කුව ඒක මත දෙන්නද? හදිසියට ත්‍රිවිලයක් ගන්න. මේ මහත්තුව මගේ අවශ්‍ය රක්ෂිතේ දාගන්න පුළුවන්. උන්ට යන්නේ නැතන හැමතැනම වෙදිනවා.
සභාපතිතුමනි ලේකම්තුමිය මේ ඔක්කොම ඉන්නේ අපි ගමේ මිනිස්සු. අපි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ අපේ තියෙන ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා මේ ප්‍රශ්න වලට විසඳුමක් ගන්න. ඒකින්ද මම යෝජනා කරනවා අපි කණ්ඩායමක් විදිහට හැමෝම එකතු වෙලා වැඩ කරමු. අපිට මෙතනදී පක්ෂ, පාට, කුල, ජාති ආගම් කිසිවක් නැහැ. කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අත උස්සලා නැගිටලා හොඳට ඒ ප්‍රශ්නේ අහන්න. මොකද අපි මේ සභාවක් ඉදිරියේ හැසිරෙන්න ඕන ගෞරවනීය ආකාරයට. අපි ගමේ ගෞරවත්වය, අපේ සංස්කෘතිය රැක ගන්න ඕන. හැමදේම කරන්න කලින් අපි එකතු වෙලා ඉන්න. අපි එකතු වෙලා අපි මේ ප්‍රශ්නට විසඳමු. මුදලාලි මහත්තයා මොකද කියන්නේ? ඔව් අපි එකතු වෙනවා පුදුමස. මම හිතන්නේ එහෙම කරොත් හොඳයි. මම දර්ශන සර් එක්ක කතා කරගෙන අපේ ගමේ ප්‍රධාන ගැටලු 10ක ලයිස්තුවක් හදුවා. ඒක මේ ණය විස්තර තියෙනවා. අපේ ගමේ වලට පානීය ජල ප්‍රශ්නයකුත් තියෙනවා. ගමේ ගොඩක් අයට පාචනය, වමනය, කොලරාව වගේ හැදෙන්නේ බොන වතුර පිරිසිදු නැති නිසා. දැන් අපි ළඟ තියෙනවා මේ අවුරුද්දේ අපි ක්‍රියාත්මක කරන්න ඕන හැමෝම එකම වුණ මූලික ව්‍යාපෘති පහ. ඒවා ප්‍රමුඛතාගත කරන්න ඕන. මම එක එක ව්‍යාපෘති නම් කියන්නම්. ඒක පළවෙනියට එන්න ඕන කියන අය අත උස්සන්න. වැඩිම පිරිසක් තෝරන එක අපි ප්‍රමුඛතා කරගමු. අදිස්සිය හරි දෙකක් සමාන වුණොත් අපි මොකද කරන්නේ? එහෙම වුණොත් අපි ආයෙම කතා කරලා තෝරමු. මොකද ඔය මොන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණත් ඒක ක්‍රියාත්මක වෙන්නේ අපේ ගමේමනේ. නේද? ඇත්තටම හුඟක් සතුටුයි. අපේ මාලිකාවිෂ්ට පුළුවන් අද දවසේ අපේ සංවර්ධන යෝජනා ව්‍යාපෘති යෝජනා ටික සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න.